ටීනා නික්මට යන්න. කරන් ටීනව කොහෙද මේ එක්කන් යන්නේ? කරන ඉන්වෙස්ටර් ගෙදරට යන්න මං එන්න ඕනේ නැහනේ. ඉන්වෙස්ටර් කෙනෙක්ගේ ගෙදරට යන්න කොලේක සයින් එකක් දාන්න විතරයි. ඒක මේ විනාඩි 2ක වැඩක්. ඊට පස්සේ ඔයයි මමයි විතරයි. ඕකේ එන්න අපි ඉක්මනට යන්න පරක්කු වෙනවා. අනේ කරන් මට යන්න බෑ. ටීනා මම දැන් කිව්වනේ මේ ගමන යන්න ඕන කියලා. මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න යන්නේ. මේ ගමන හොඳ ගමනක් වෙන්න විදිහක් නැහැ. මම මෙයාලගේ පස්සෙන් යන්න. ලොක්ක මාරු වෙලානේ. ඒකයි එහෙරුල් ආන්සර් නොකරේ. මට නම් ඉවසිල්ලක් නැතුව ඉන්නේ අයියේ. අලුත් ලොක්කම අඳුර ගන්න. නියමයි. මොකද්ද ඒ අවසද්දේ? ගිහිල්ලා බලාගෙන එනවා. කවුද ඒ? අලුත් ලොක්ක වෙන්න බැරිද? මෙතන කවුරුවත්ම නැහැ. කිසි දෙයක් පේන්නේ නැහැ නේ. ඒ මොකද්ද මේ එළිය? නායකතුමා අපි ඔබතුමා බලන්න ආවා. අහන්නකෝ නායකතුමා අපිට ආපහු වැඩක් දෙන්න ඕන දෙයක් කරන්න. අනේ අපිව වැඩට ගන්න. අපි ඔබතුමාගේ වහල්ලුනේ. අනේ නායකතුමා අපිව ආපහු වැඩට ගන්නකෝ. අපේ ලේලි රාධිකා බලය ඔක්කොම අතරගෙන අපිට හිඟන්නට වගේ දැන් සලකන්නේ. මාසෙ විදුපු රුපියල් 5000 නේ දෙන්නේ. අපි ඉස්සර බල්ලන්ට කන්න දෙන්න තොටට විදන් කරා ලොක්කා. රාධිකා ලේලියක් නෙවෙයි යක්ෂණියක්. අපි හිතාගෙන හිටියේ අහිංසක ළමයෙක් කියලා. කිසිම අහිංසක කමක් නැහැ. තනි කරම ගල් හිතක් තියෙන්නේ. රාධිකා මෙයා දලුත් ලොක්කා. එතකොට රාධිකා දලුත් නායකතුමා. රාධිකා පුතේ ඔයා කොහොමද නායකතුමා වුණේ? ඔයාද නායකතුමා? අනේ රාධිකාතුමේ ඔයා හොඳ ළමයෙක්නේ. අනේ අපිට සමාව දෙන්නකෝ මෙන්න වැන්දා. අනේ පෙරදිලා ඔයාට බැන්නේ. කියනවාකෝ. අපි මොනවද කරන්න ඕනේ කියලා කියන්න. ඔයා කිර උන දෙයක් අපි කරන්න. මොන උනත් දෙන්න. බේරුණා පණ පිටින්. කිසිම වැඩක් නැහැ උඹලා දෙන්නගේ. අපේ වැඩවලට කට්ටිය සෑහෙන අඩුයි දැන්. ඒ නිසායි උඹලා වගේ මෝඩයින්ගෙන් වැඩ ගන්න වෙලා තියෙන්නේ. මට ගොඩාක් ලොකු වැඩක් තියෙනවා තමුන්ට කියලා කරගන්න. කියන්නකෝ ඕන දෙයක් කරන්න. ගිය සැරේ කුම්බුත්සවය විනාශ කරන්න බැරි වුණා. හැබැයි මේ සැරේ අපි මුළු ඉන්දියාවම හෙල්ලිලා යන විදිහ වැඩක් කරන්න ඕනේ. ඒ පාර මොකද්ද මෙයාලා කරන්න ලෑස්ති වෙන්නේ? මේ සැරේ මගේ ගින්නේ රස්නෙන් හැම දෙයක්ම අල්ලු වෙලා යන්න ඕනේ. දැන් ඔබ කැමති සෑම එළවලු පළතුරක්ම නැවුම් බවින් සහ අඩුම මිලට කීල්ස් නැවුම් බවයි අඩුම මිලයි. හිත ඉල්ලන ක්‍රන්ච් එක මංචි සේවරි චලීටෝ. TVS Sport 110 EFI engine තාක්ෂණයෙන් පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි. ප්‍රේම දඩයම. අපේ රටේ කිරිවලින් හදන පෝෂණය පිරි අපේම කොත්මලේ අපේ රටේ පෝෂණය. බිස්නස් කරන අයට මේක යෝධ හයිය. 1380ට අමතන්න. කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන LB රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ. අක්කේ මේ ෆොටෝස් ටික හොඳයිද බලන්න.
කපිල් මේ වෙලාවේ රාධිකා ඔෆිස් එකේ නෑ. ඉතින් එයාගේ කැබින් එකේ නාගමාන එකේ තියෙනවද කියලා බලන්න පුළුවන්. ඔයා එළියට වෙලා ඉඳලා කවුරු හරි ආවොත් මට සිග්නල් එකක් දෙන්න. ඕකේ. කපිල් හායි එච්චාරකෙන් වඩ කම්පලේන් එක කම්පලේන් මොකද කම්පලේන් එක ඇයි CCTV වලින් ඒගොල්ලෝ දෙයක් දැකලා තියෙනවා. එච්චාරකෙන් කතා කළා. යමු. යම් මගේ හොඳම යාළුවෙක් ඉන්න එච්චාරකෙක්. එයා තමයි මට කිව්වේ ඔයාට මාර රසට කොෆි හදන්න පුළුවන් කියලා. සීරියස්ලි මම එක උගුරයි බිව්වේ ඒකෙම ඔයයි කොෆි ෆෑන් කෙනෙක් වුණා. මටත් හදන හැටි කියලා දෙන්න ප්ලීස්. කොෆි හදන හැටි මං ඔයාලට කියලා දෙන්නම්. මං කොහොමද කිසි දෙයකට ඔයාලට බෑ කියන්නේ? ඕ නෝ. ඒ මේ මගේ කොෆි එක ඔෆිස් එකේ කොපි වැඩක් නෑ. මං ඔයාව කොෆි ඩේට් එකකට එක්කගෙන යන්නම්. ඔයා රෙඩි වෙලා ඉන්නකෝ. එහෙනම් ඇයි මේ පෙන් ඩ්‍රයිව් එක මේ වගේ තැනක හංගලා තියන්න ඇත්තේ? මොනවා හරි රහසක් ඇති මේකේ. ආරමන්ස ඇතුළට යන්න එපා. ඇයි මොකද? ඇත්තටම කිව්වොත් මේ මට ඔයාලට තෑන්ක්ස් කරන්න ඕනි. මේකයි සර් ඔයත් එක්ක වැඩ කරන්න ලැබිච්ච එක මගේ වාසනාවක්. මටත් ඒකට සතුටුයි. හැබැයි ඉතින් සුබපතන්නවා පරක් වුණා නේද? හරි අවුලක් නෑ. වැඩ ටික කරන්නකෝ. සර් මේ තව කාරණයක් මට කියන්න තියෙනවා. ඔයා මෙතන මොකද්ද කරන්නේ? මේක හොයන්න ආවේ. ගෑනු ළමයිගේ ජීවිතයේ සේෆ්ටි පින් එක නැති වුණොත් එහෙම ඒක ජාතික ආරක්ෂාවටත් වඩා ලොකු ප්‍රශ්නයක්. මේ ඔෆිස් එකේ මමයි රාධිකයි විතරනේ සාරි අඳින්නේ. මං හිතුවා ඉතින් මෙතන ඇති කියලා. ඕගොල්ලෝ බැඳ වුණාට එක ෆොටෝ එකක්වත් මෙතන නෑනේ. ෆොටෝස් ගත්තේ නැද්ද? කපල් ෆොටෝ එකක් තිබ්බනම් ලස්සනයි. ඔයාගේ ප්‍රශ්නේ දැන් ඉවරද? ඔව් හරි දැන් ඒක හරි. අනේ I'm really sorry. ඔයාට මේක විහිළුවක්ද? මේක ෆිල්ම් එකක සීන් එකක් නෙමෙයි. මුළු ඔෆිස් එකේම CCTV තියෙනවා කියලා දැනගෙන වැඩ කරන්න. සීරියස්ලි. ඕ ඒකට බැන්නම දුක හිතුණ නේද ඔයාට? ඔහොම බැනලා මදි. හරි හරි සොරි. කල්පනාවෙන් වැඩ කරනවා. It's okay. ප්‍රථම හරි බර්නි හරි දැක්කද? ටීනා ඔයාට තිබහත් ඇති නේද? මේකෙන් ටිකක් බොන්න. කරන් ඔයාගේ ඉන්වෙස්ටර්ස්ල සල්ලිකාරයෝ නේද? මොකද යාලගේ ඔෆිස් මේ කැලේක තියෙන්නේ? මේකනේ ලොකු මිනිස්සු හිතන්නේ ඉතින් අමුතු විදිහටනේ. ඉතින් තැනත් අමුතුයි.
කරන් ඇයි මේ මොකක්ද උනේ? කරන්ගේ වාහනේ කොහාටද ගියේ? අනික මොකද්ද මේ අමුතු තැන? අනේ මන්ද එන්ජින් එකේ මොන හරි අවුලක් වගේ ස්ටාර්ට් වෙන්නෙම නැහැ. මං කවරි හොයාගෙන එන්න. කරන් ඒ වුණාට මාව මෙහෙම තනියෙන් දාලා යන්න එපා. තීන විනාඩි දෙකක් ඉන්න. මං කවරි හොයාගෙන එන්න. අනේ මට තනියෙන් හරි ඉන්න මං බෑ. එන්නම්. කරන් දැන් කීයද වෙලාව? බර්නි ගැන ආරංචියක්වත් නැහැ. ටීනයි කරනුයි අපහු ආවෙත් නැහැ. ඒසි එකට මොන වෙලාවද බා? උදේ ඉඳලා වැඩ නැහැනේ. අනේ මන් දන්නේ නැහැ බම් මොනවද මේ වෙන්නේ කියලා. මේ අංකල් අද හදනවද ඕක? එයාට කෑ ගහන්නේ මොකටද? එයා හදන්න try කරනවනේ. ඔයාලා ගිහිල්ලා HR එකට කියන්න. එතකොට වෙන කෙනෙක්ව ගෙනල්ලා දෙයි. හරි ඔයා දැන් පල්ලෙහාට බහින්නකෝ. වාඩි වෙන්න. මේක බොන්න. එතන මොකද්ද වෙන්නේ? රාධිකා ගොඩක් අනතුරුදායක භයානක දෙයක් ප්ලෑන් කරනවා. මටත් ඒක හිතුණා. එයාගේ කැබින් එකේ හංගලා තිබ්බ පෙන් ඩ්‍රයිව් එකක් මට හම්බුණා. මොනවද තියෙන්නේ කියලා බලන්න බැරි වුණා. ඉක්මනට මේක හොයාගන්න රෙජිනියනේ. මොකක් මාරි ඕඩුවාවක් ඇති. ඇයි මොකද රෙජිනියනේ? මම මේ බරණි ගැන බයෙන් ඉන්නේ. දැන් සෑහෙන වෙලාවකට කලින් තමයි එයා ටීනලගේ පස්සේ විස්තර හොයන්න ගියේ. මට ඇත්තටම උදව් කරන්න තිබුණා. ඒත් පොඩි ප්‍රශ්නයක්. මං කාටවත්ම උදව් කරන කෙනෙක් නෙමෙයි. තමුන් නාගයෙක්නේ. හැපින්නක්. වෙස් පෙරලන හැපින්නක්. ඇයි අහනත් එක්ක අපේ ගෙදර ඇවිල්ලා කාලයක් නතර වෙලා හිටියේ? ඒත් මොකද එයාගේ හරි නම පූර්වි. අනන්තගේ නංගි. දැන් එයා අප්‍ර වෙලා අපේ ගෙදරට ඇවිල්ලා. මොකද එයාත් එක්ක තියෙන සම්බන්ධය? එයාගේ වහලියක් වගේද වැඩ කරන්නේ? කියනවා. අහන කියන්නෙත් නාගයෙක්ද? ඉතින් කියනවා මට. මම මෙතනින් එළියට එනකන් ඉන්නවා. ඊට පස්සේ තමුන්ගේ හැම ප්‍රශ්නයකටම උත්තර මගෙන් හම්බෙයි. මට ඕන උත්තර මං කොහොම හරි ගන්නවා. දන්නවද? මං කණ්ණාඩියෙන් දැක්ක තමුන් අපේ පස්සෙන් එනවා. ඉතින් මං හිතුවා තමුන්ව මෙතනට අරන් එනවා කියලා. පොඩි සර්ප්‍රයිස් එකක් දෙන්න. අහනගේ ඇත්ත මට කියනවා. ඒක තමුන්ට දැනගන්න හම්බ වෙන්නේ නැහැ. හරි මං ටීනව එක්කන් එනවා. කොහෙද ටීනව අරගෙන යන්නේ? එයා විකුණන් අරගෙන යන්නේ. අසමච්චාතිය. ඇයි මේ තරහෙන් වගේ? මං එයාගේ හස්බන්ඩ්. එයාට ඕනම දෙයක් කරන්න මට සම්පූර්ණ අයිතිය තියෙනවා. ඔය කියන්නේ සැමියා බිරිඳගේ දෙවියාය කියලා. ඇත්තටම ඉතින් ඕවා පරණ කාලේට හරියන කතන්දරනේ. ඇත්තම කියන්නද? ටීනගේ තාත්තගෙන් හම්බුන සල්ලි සේරම මං ඉවර කරා. හැබැයි මට තව සල්ලි ඕන. මගේ බිස්නස් එක ආපහු මට ලොකුවට පටන් ගන්න ඕන. ඉතින් වයිෆ් විකුණුවා බිස්නස් පටන් ගත්තා. සිම්පල්. ඔය දන්නවද? අහගන්නකෝ. මම මේ කරන්න යන හැම වැඩක්ම මටයි ටීනටයි ලැබෙන්න යන දරුවගේ අනාගතය වෙනුවෙන් කරන්නේ. ඉතින් වැරදිද? සොරි. ගෑනුන්ට එහෙම අත උස්සන එක වැරදීනේ. ඔන්න මං වැරද්දක් කළේ නෑ. මගෙන් ඇත්ත එළියට ගන්නවා. අවශ්‍ය දේ දැනගත්තට පස්සේ එයා විවරයක් කරලා දානවා. ටීනට කිසිම කරදරයක් කරන්න එපා. ප්‍රොමිස්. මන්න ටීනට කිසිම කරදරයක් කරන්න නෑ. කරන්. ස්ටාර්ට් වුණානේ. ඒ ඔයා මුකුත් කළේ නෑනේ. හරි. වාහනේත් හරිනේ. දැන් ඉතින් අපි ඉක්මනට මෙතනින් යන්න. පරක් වුණා. ඒයි හැපින්න. අහන කියන්න කවුද කියලා කියනවා. ඔබ කතා කරන්නේ නැද්ද?
තියෙනවා. නැත්තම් කතා නොකරම මැරිලා යන්න වෙයි. උඹලට කිසි දෙයක් දැනගන්න හම්බ වෙන්නේ නැහැ. හැබැයි ටීනට මොකක් කර සිද්ධ වුණොත් උඹලට කරන්න එක්කම පරලෝකයට යන්න සිද්ධ වෙයි. රජිනියනි विष्णु की भक्ति धर्म ही उसका आचरण शत्रु लोग के कान विलोक के रुद्र बसे हर सांस में सुंदरी शक्ति तुम्हारे भक्ति तो है आगे के आने का राज පරිස්සමෙන් බරණි. මේ සේරම අර කරන්ගේ වැඩ නේද? ඔව්. හැබැයි දැන් මට කිසි ප්‍රශ්නයක් නැහැනේ. ගිහිල්ලා ටීනව බේරගන්න. එයා ටීනට කරදරයක් කරන්න යන්න ඉක්මනට යන්න. ඒ කියන්නේ මං දන්නේ එයා ටීනව කොහෙටද අරන් ගියේ කියලා. මන් දන්නවා යව කොහෙටද අරගෙන යන්නේ කියලා. එයාගේ වාහනයට මං GPS හයි කරලා තියෙන්නේ. මට මුලින් ඉඳලම පොඩි සැකයක් තිබුණා. ඒකේ හින්දා තමයි මං GPS එක කලින්ම හයි කළේ. අද එයාගේ ජීවිතයේ අවසාන දවස වෙයි. යමුද? කරන් මගේ හිතට එච්චර හරි නෑ වගේ. අනේ අපි අපහු යමුද? ටීනා මොකද මේ? ඔය බය වෙන්න ඕනේ නෑ. වැදගත් වැඩකට නෙමෙයි ආවේ. ඒක ඇත්ත. ඒ වුණාට මගේ ඔළුව ටිකක් කරකිනවා. ඒ නිසා අදට අපි මේ වැඩේ කැන්සල් කරමුද? එහෙමද? හරි. අපි මෙහෙම කරමු. ඇතුළට ගිහිල්ලා කොන්ට්‍රැක්ට් එක සයින් කරමු. ඊට පස්සේ යම්. හරිනේ? යම්. ඉතින් එහෙනම් ඔයා ගිහින් සයින් කරලා එන්න මං වාහනේට වෙලා ඉන්න. ටීනා විනාඩි 2යි යන්නේ. ඇත්තමයි. ඕකේ? අපි එන්නකෝ. එන්න. ටීනා, මිස්ටර් මිතුල්, මිස්ටර් සාහෝ. හෙලෝ. වව් කරන්. ඔයාගේ නෝනාව දැක්කට පස්සේ කතා කර කර හිටපු එකත් අමතක වුණා. ඔයා හරිම වාසනාවන්තයි. කරන් අනේ මං එළියට යන්න. ඔයා එන්න මං වාහනේ ඉන්න. අනේ ටීනා. ඇයි මැඩම්? මොකද මේ කලබල වෙලා වගේ? එන්න වාඩි වෙන්න. බය වෙන්න දෙයක් නෑ. පොඩ්ඩක් ඉන්න. එහෙමනම් ඉතින් පේපර් සයින් කරලෙමු නේද? බිස්නස් එක මුලින්. අනිත් දේවල් පස්සේ. එහෙම හොඳයිනේ. කරන් මං එළියට යනවා. ටීනා කොහෙද යන්නේ? ඇයි මං වොෂ්රූම් එකටවත් යන්න එපාද? ඕකේ. එහෙනම් එතකම් මම මේ වැඩ ටික ඉවර කරගන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපි යන්න ආපු ඩේට් නයිට් එකට යන්න. මේ ටික හරි. මං එයාත් එක්ක කතා කරගෙන ඉන්න. ටීනා බේබි මොකද කරන්නේ? එළියට එන්නකෝ. පරක්කු වෙනවා. ටීනා ඔයාට එළියට එන්නම සිද්ධ වෙනවා. හොඳින් කියන එක ඇහුවොත් ඇඟට ගුණයි. තප්පර 10න් ආවේ නැත්තම් දොර කඩලා ඇතුළට ඇවිත් එළියට ඇදගෙන එනවා.
ඒත් ඔයාල මෙතන 3 දෙනෙක් ඉන්නවනේ. ඒ නිසා මාත් එක්ක තව දෙන්නෙක් හිටියොත් හොඳයි.